ඔබට කොයිතරම් ආදරේද? ඔබ ඔබේ වටිනාකම හඳුනාගත් පසු ඔබ කවදාවත් ඔබට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි වටා සිටින බොහෝ පුද්ගලයන් හිස් බවින් පිරීලා. ඔවුන් Tamanට ආදරය දක්වන්නේ නැහැ. self love කියන දේ ගැන අදහසක්වත් ඔවුන් තුල නැහැ. ඔබ ඔබට ආදරය දක්වීම කියන්නේ ඔබ ලබන ජනප්‍රියත්වයවත් ඔබ ලබන වත්කම් ධනයවත් නෙවෙයි. ඒ ඔබ ඔබේ වටිනාකම හඳුනා ගැනීමයි. ඔබ මොන තැනක කවුරුන් සමග සිටියත් ඔබට ඔබව වටින අයෙක් බව දැනෙන්න ඉඩ හැරීම තමයි self love කියලා කියන්නේ. ඔබ ඔබටම මෙලෙස නිතරම කියන්න. මම මගේ නිදහස අගය කරමි. මම මාව විශ්වාස කරමි. මම මගේ වටිනාකම දන්නවා. මට අරමුණක් තියෙනවා. මම මා වෙනුවෙන් ඉන්නවා කියලා. ඔබ දන්නවද? ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න කලින් සමාව දෙන්නත් පුරුදු වෙන්න ඕන. සමාව දෙන්න නොදන්න කෙනෙකුට බෑ කවදාවත් Tamanට ආදරය කරන්න. ඒ නිසා ඔබ ඔබේ දෙමව්පියන්ට සමාව දෙන්න. ඔබේ සහෝදර සහෝදරයන් අතින් උණු වැරදිවලට සමාව දෙන්න. ඔබ මෙතෙක් සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනාට සමාව දෙන්න. ජීවිතය තුළ ඔබේ සිත සුළු වශයෙන් හෝ ඍදු වූ යම් අයෙක් වේ නම් ඒ සියල්ලන්ටම සමාව දෙන්න. ඔබ ඔබටම සමාව දෙන්න. ඔබ අතින් සිදු වූ සියලු වැරදිවලට ඔබටම සමාව දෙන්න. සමාව දීම කියන්නේ අතීතය තුළ සිදු වූ යම් දේවල් සිදු වූ බව පිළිගැනීමයි. සමාව දීම ඇතුලේ සමහර දේවල් අත්හරින්න පහසු වෙනවා. ඒ ඔබව අතීතය තුළ හිරකාරයෙක් වීම නවත්තනවා. ජීවිතය කියන්නේ හැම විටම වෙනස් වෙන දෙයක්. ඔබ මේ මොහොතේ අත්විඳින්මින් සිටින දේ කුමක් වුවත් ඒ ඔබ සමග රැඳෙන්නේ නැති බව මතක තියාගන්න. ඒ ඔබව පහු කරගෙන යෑම තමයි සිද්ධ වෙන්නේ. ඒ හරියට රාත්‍රිය සහ දහවල උදාවීම වගේ. රාත්‍රිය හැම විටම තියෙන්නේ නෑ වගේ දුක් කරදර හැමදාටම තියෙන්නෙත් නෑ. දහවල් කාලයේ හැම විටම තියෙන්නේ නෑ වගේ සතුට සනසීම හැමදාටම තියෙන්නෙත් නෑ. මේ ලෝකය ඉර වටේ කැරකෙනවා වගේ ජීවිතයේ දුක්ඛ සතුට අපි වටේ කැරකෙනවා. අනාගතය උදා වෙමින් තියෙනවා. ඔබ තාමත් අතීතයට යන්න ඉඩ හරින්නේ නැතිනම්, එතනින් ඔබ මිදෙන්න ගැලවෙන්න බලාපොරොත්තුවක් නැතිනම් ඔබ කොහොමද අනාගතය පිළිගන්නේ? ඔබ අතීතයේම එල්ලිලා ඉද්දී ඔබ තුල වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ ඔබට ආදරය කරනවා නම් ඔබට සිද්ධ වෙනවා ඔබේ අතීතයට යන්න ඉඩ හරින්න. ඔබට ඔබේ ජීවිතය අලුතෙන් ලියන්න අවශ්‍ය නම් ඔබ මෙහෙම කෙනෙක් වෙනවා කියලා අනාගත ඔබ ගැනම විස්තරයක් ලියන්න. ඔබ ඇති කරගන්න බලාපොරොත්තු වෙන ගුණාංග, ඔබ ලබා ගන්න බලාපොරොත්තු වෙන භෞතික සම්පත් ගැන ලියන්න. ඒ වගේම ඒ තත්වයටපත් වෙන්න ඔබ ළඟ තියෙන හැකියාවන්, ශක්තියින් ගැනත්, ඒ තත්වයට යන්න බැරි වෙන්න හේතු වෙන ඔබ තුල ඇති දුර්වලතා ගැනත් ලියන්න. ඔබ කවුද කියන එක දැනගෙන ඉන්න එක ඔබ යන ගමනට හුඟක් වැදගත්. ඔබ ඔබව හඳුනගෙන ඉදි තමයි ඔබට ඔබව දැනෙන්න පටන් ගන්නෙ. මතක තියාගන්න. ජීවිතේ අපිට විවිධ පුද්ගලයන් මුණ ගැස්සනවා. ඒ අය අතරින් සමහරු අපි අහන්න කැමති දේ අපිට කියනවා. ඒ තවත් පිරිසක් ඉන්නවා අපි අහන්න අකමැති වුණත් නැතත් අපි ඇසිය යුතු දේ පමණක් අපිට කියන. අපි හරි ආසයි හැමතිස්සෙම අපි ගැන පොසිටිව් දේවල් අහන්න. අපි හරි කැමති අපිට අපි ගැන හොඳ අහන්න ලැබෙනවා නම්. හැබැයි අපි සර්ව සම්පූර්ණ නැහැ. අපි තුල අඩුපාඩු තියෙනවා. අපි අතින් වැරදි වෙනවා. අන්න එහෙම වෙලාවට ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන අයත් අපේ ළඟ ඉන්න ඕන. අවාසනාවකට අපි කැමති නෑ අපිට අපේ අඩුපාඩු පෙන්නලා දෙන අයට. එහෙම අයව අපි දකින්නේ එයාලා අපිට කැමති නැති අය විදිහට. ඒ දන්නවද අපි ඇසිය යුතු දේ අපිට කියන අයව අපේ ළඟින් තියාගත්තම එයාලා අපිට අපේ හොඳ වගේම නරකත් පෙන්නලා දෙනවා. ඒක අපේ දියුණුවට හුඟක් වැදගත්. ඔබ ඔබව තෘප්තිමත්ව තබා ගත යුතුයි. ඔබ ඔබව සතුටින් තැබිය යුතුයි.
ඔබ දන්නවද මිනිස්සු වැඩිපුර වැඩ කරන්නේ සතුටින් ඉන්නකොට? අපිලිවෙල ගෙයක් පිළිවෙල කරන්න ලේසි නෑ කියලා ඔබ දන්නවා. හැබැයි පිළිවෙලක් තියෙන ගෙයක් පොඩ්ඩක් හැඩි වුණත් ඒක ආයෙ අස් කරලා පිළිවෙල කරන්න ලේසි. අන්න ඒ නිසා ජීවිතේ කොයිතරම් හොඳට හිටියත් වරදිනවනේ කියලා හිතලා දිගින් දිගටම ජීවිතේට වරදින්න ඉඩ දෙන්න එපා. ඔබ ඔබේ ජීවිතය ලස්සනට ගෙවන්න උත්සාහ කරන්න. ඒක අවුල් වෙන දෙයක් සිද්ධ වුණොත් ආයෙමත් පොඩ්ඩක් අස් කරලා පිළිවෙල කරලා ආයෙම යථා තත්ත්වයට පත් වෙලා ජීවිතේ ගෙනියන්න ඒක ඔබට උදව් වෙනවා. ඔබ ඔබට ආදරය කරන්න. ඔබ ඔබේ ජීවිතයට ආදරය කරන්න. ඔබ හිතනවට වඩා ඔබ හරිම ශක්තිමත්. ඔබට ඔබව එපා වෙලා නම් ඔබ හිතන්න ඔබත් එක්ක කාලය ගත කරන්න ඔබත් එක්ක ජීවත් වෙන්න තවත් කෙනෙක් කැමති වේවිද? නෑ. ටිකක් තනියම කාලය ගත කරන්න උත්සාහ කරන්න. මොකද ඔබට ඔබත් එක්ක කතා කරන්න වෙලාවක් තියෙන්න ඕනේ. අපි තව කෙනෙක් එක්ක කාලය ගත කරනකොට අපි උත්සාහ කරන්නේ අපි ඉදිරියේ ඉන්න පුද්ගලයාව හඳුනගන්න. අපි තනියම ඉදි තමයි අපේ සිතිවිලි හඳුනගන්න මහන්සි වෙන්නේ. ඒ නිසා දවසේ ටික වෙලාවක් වෙන් කරගන්න තනියම කාලය ගත කරන්න. ඔබ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ විය යුත්තේ ඔබටයි. ඔබ ආදරේ පිරුණු කෙනෙක් වුණාම තමයි ඔබට තවත් කෙනෙකුට ආදරේ දෙන්න පුළුවන් වෙන්නේ. අනෙක් අයගෙන් ආදරේ ලැබෙනකන් බලන් ඉන්න එක නවත්තන්න. ඔබ ඔබට ආදරය කරන්න. චෝදනා කරන එක නවත්තන්න. ඔබ ඔබට ආදරය දෙන්න. ඔබට සුබ දවසක්.